ආයුබෝවන් සුබ දවසක්. අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 O level ගණිතයේ පේපර් එකට අදාළ රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය තමයි අපි මේකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් අපි ගාන හදන්න පටන් ගන්නත් කලින් සාකච්ඡා කරන්න ඔක්කොටම කලින් ඔයාලට මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලගේ පාස් පේපර් පොතක් තියෙනවා නම් ඒක ළඟට ගන්න අරගෙන ගාන පෙරලා ගන්න. ඉස්සර වෙලා මේ ගාන හදන්න කලින් මෙතන වීඩියෝ එකෙන් හදන්න කලින් ඔයාලා තනියම හදන්න. තනියම හදලා වැරදුනාට කමන්නේ. හරියට ගාන කියවලා බලලා මෙතෙන්ට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. තියෙන කට්ටිය පාස් පේපර් පොතෙන් බලන්න. එහෙම නැති කට්ටියන්ට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඒ බැංකුව ස්ථිර තැන්පතු සඳහා 10%ක වාර්ෂික වැල් පොලි අනුපාතකයක් ගෙවයි. පොලිය වාර්ෂික තැන්පතු මුදලට එකතු කරනු ලැබේ. හරි. අපි මෙහෙම කරමු. මේ ගානක් ඔයාලා හදන්න පටන් ගන්න කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ රචනා ප්‍රශ්නයකට අදාළව ඔයාලා ගානක් විසඳන්න හදද්දී රචනා ගණන් පොඩ්ඩක් දිග වැඩිනේ. ඔයාලට මතකෙට එන විදියට පොඩියට ෂෝට් කැටියෙන් ඔයාලා ලියා ගන්න. ඒ බැංකුවේ මොකද තියෙන්නේ? දාන සෑම තැන්පතුවකටම 110ක පොලියක් ගෙවනවා. ඒ වගේම තමයි ඒක වැල් පොලි කියලා එකකුත් මෙතන කියලා තියෙනවා. වැල් පොලි කිව්වට පස්සේ බය වෙන්න එපා. මේකේ මේ තියෙන්නේ වාර්ෂික 110ක පොලියක් නෙමෙයිලා ගෙවනවා කියන්නේ. එතකොට ඒ වර්ෂයේ අවසානයේ ඔයා ලක්ෂ දෙකක් දැම්ම කියලා කියන්නකෝ. ඒ ලක්ෂ දෙකට 110ට අදාළව හම්බ වෙන පොලිය ඔයා තැම්පතු කරපු මුදල විදියට එකතු වෙනවා. ඔයා ලක්ෂ දෙකක් දැම්ම නම් එහෙම හිතන්නකෝ 20000ක් ඔයාට 110ක පොලියක් හම්බුණා කියලා. ඒකත් අර තැම්පත් කරපු මුදලටම එකතු වෙලා 2 ලක්ෂ ගානටම තමයි ඔයාට පොලි හැදෙනවා කියලා තියෙන්නේ. ඒක එච්චර දෙයක් නෙමේ. සරලයි. පොඩියට ඔයාලා නෝට් එකක් ඒ කියන්නේ දාගන්න කියලා කියන්නේ ගාන කියවන යද්දිම කටුකොලයක ඔයාලා ඒක ලියා ගන්න. වැල් පොලි. ඊට පස්සේ අනිත් පැත්තේ B කොටුවට යන්න. B කොටුවේ කියලා තියෙන්නේ මොකද්ද? B මූල්‍ය සමාගමේ කොටසක් රුපියල් 40 බැගින් මිලදී ගත හැකිය. එම කොටසට රුපියල් 2.750 බැගින් වාර්ෂිකව ලාභාංශයක් ගෙවනු ලබයි. ඒ කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යම් කිසි දෙයක්. ඒ කියන්නේ යාළගේ ඒ සමාගමේ කොටස රුපියල් 40 ගානෙලු අපිට මිලදී ගන්න පුළුවන්. අපි ඒක මිලදී ගත්තට පස්සේ වර්ෂයක් අවසානයේදී ඒක අපි ගත්තට ඒ එක කොටසකට 2.750 බැගින් අපට ගෙවනවලු. හරිද? හරි. එතකොට අපි ඒකත් ඉස්සර වෙලා දාගන්න නෝට් එකට පොඩ්ඩක් ඇතුළත් කරගමු. ඊට පස්සේ මොකටද අපි මේ ෂෝට් නෝට් එකක් ගහගන්නේ? ඔයාලට ඔක්කොම මතකයි නම් කමක් නැහැ. ඒ කියන්නේ එහෙම මතකෙ චුට්ටක් ඒ කියන්නේ කොහොමත් ඉතින් උතන්ට ගිහලා වාඩි වුණාට පස්සේ මතකේ කියන්නේ පොඩ්ඩක් අර කලබල ගතියක් ආවොත් එහෙම ඔයාලට ඒක හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා මේ දේ පාවිච්චි කරොත්. B කොටසක් 40යි වර්ෂයක ලාභාංශය හරි. ඊට පස්සේ අපි ගාන කියවමු. එකපාරක් කියවනියම් සමාන රුපියල් ලක්ෂ 2ක මුදලක් ඒ බැංකුවේ ඉහත ආකාරයට වර්ෂ දෙකක් සඳහා තැන්පත් කරයි. වර්ෂ දෙක අවසානයේ ඔහු පොලිය ලෙස තැන්පත් මුදල ආපසු ලබා ගනී. පොලිය ඊට පස්සේ කමල් කියලා තව එක්කෙනෙක් මේක ඉන්නවා. කමල් රුපියල් ලක්ෂ 2ක මුදලක් යොදවා B සමාගමේ කොටස් මිලදී ගනී. ඔහු පළමු වන වර්ෂයේ අවසානයේදී දෙවන වර්ෂයේ අවසානයේදීද
ලාභාංශ ආදායම ලබාගත් පසු සියලුම කොටස් රුපියල් 45 බැගින් විකුණයි. අවුරුදු දෙකේම ලාභාංශ ආදායමද කොටස් විකිණීමෙන් ලබාගත් මුදලද එකතු කළ විට කමල් ළඟ ඇති මුදල සමන් ළඟ ඇති මුදලට වඩා රුපියල් 8000කින් වැඩි බව හේතු සහිතව පෙන්වන්න. හොඳයි අපි එනං ඒ ගාන හදන්න පටන් ගමු. එතකොට සමන් කියලා කෙනෙක් මෙතන ඉන්නවා. සමන් ලස්ස දෙකක් 10%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ තැන්පත් කරනවා. හරි අපි බලමු. සමන්ට වසරක් අවසානයේදී ලැබෙන පොලි මුදල. අපි එතකොට මේකේ සමන් සහ කමල් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙම තම හම්බෙන අවසානයේ ලැබෙන මුදල අපි මේකේ හොයන්න ඕනේ. ඒක නිසා අපි ඉස්සරහම සමන්ගෙන් පටන් ගමු. සමන්ට වසරක් අවසානයේදී ලැබෙන පොලිය. කොහොමද අපි හොයන්නේ? ලක්ෂ 2 වැඩි කරනවා 100%. 110. එතකොට මේක සුළු කරාට පස්සේ අපට හම්බ වෙනවා මේ ලක්ෂ 2 සඳහා සමන්ට වර්ෂකෙදී හම්බ වෙන පොලි මුදල. එතකොට මේක සුළු කරන්නේ කොහොමද? සරලව සුළු කරන්න. එතකොට මේ තියෙන්නේ උඩ තියෙනවයි යට තියෙනවයි බෙදන්න පුළුවන්. උඩ නම් ඒවා ಗುಣ කරන්නයි තියෙන්නේ. එතකොට බිංදු දෙක සුළු කරා. එතකොට අපි මේක මෙහෙමම ලියමු. මෙතන බිංදුවක් දාන්න. එතකොට රුපියල් 20000ක මුදලක් සමන්ට වර්ෂයක් අවසානයේදී මෙම බැංකුවෙන් පොලිය විදියට හම්බ වෙනවා. අපි ඊට පස්සේ බලමු වර්ෂ දෙකක් සඳහානේ. සමන්ට දෙවන වර්ෂයේදී ලැබෙන පොලිය. සමන්ට දෙවෙනි වර්ෂයේදී ලැබෙන පොලිය හොයමු. අපිට මේ ගානේ අර කොටුවේ දාලා තිබ්බ නේද? මේව දෙයක්. 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් කියලා. එතකොට වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් කියලා කියන්නේ වර්ෂයක් අවසානයේදී මේ 110ක මුදලක් මෙයාට පොලිය විදිහට හම්බ වෙනවනේ. ඒ පොලියත් තැම්පත් කරපු මුදලටම එකතු වෙනවා. එතකොට දෙවෙනි වර්ෂයේදී මෙයා තැම්පත් කරපු මුදලක් තියෙනවා. තැම්පත් කරපු මුදලට මේ 20000ත් එකතු වෙලා 22000ක් කියලා හම්බ වෙනවනේ. මේ 22000ම තැම්පත් කරපු මුදල විදිහට තමයි හැදෙන්නේ. එතකොට 22000ටම තමයි 110ක පොලිය හම්බ වෙන්නේ. වැඩි කිරීම 110. වැල් පොලිය අනුපාතිකයක් කිව්වට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඒකේ කියන්නේ සරල කතන්දරයක්. වාර්ෂික 110ක නිතිබ්බේ ඒ වර්ෂයේ අවසානයේදී මෙතන මේ මුදල මෙයා තැම්පත් කරපු මුදලට එකතු කරනවා. එකතු කරලා එතකොට දෙවෙනි වර්ෂයේදී පොලිය හැදෙන්නේ මේ පොලියත් එකතු වෙලා රුපියල් 2,20,000ටම 110ක පොලියක් තමයි හම්බ වෙන්නේ. එතකොට අපි මේක සුළු කරමු. බිංදු දෙකට බිංදු දෙක කැපුවා. එතකොට දෙවෙනි වර්ෂය සඳහා රුපියල් 22,000ක මුදලක් සමන්ට හම්බ වෙනවා. අපි ඊට පස්සේ බලමු වර්ෂ දෙක අවසානයේදී මේ ගාණ විදියට මොකක්ද කියන්නේ? පොලි මුදලත් අරගෙන එයා තැම්පත් කරපු මුදලත් එයාගේ අතට ගන්නවා.
එහෙනම් අපි බලමු සමන්ට වර්ෂ දෙක අවසානයේදී ලැබෙන මුළු මුදල. සමන්ට වර්ෂ දෙක අවසානයේදී ලැබෙන මුළු මුදල හොයද්දී පළවෙනි වර්ෂය සඳහා පොලිය 20000යි, දෙවෙනි වර්ෂය සඳහා පොලිය 22000යි. මෙයා තැම්පත් කරු මුදල් ගන්න ඕනේ නේද? මොකද මේකේ තියෙන්නේ අවසානයේට එයා තැම්පත් කරු මුදලයි ලැබෙන වර්ෂ දෙක සඳහා පොලියයි දෙක ඔක්කොම ගන්නවා කියලානේ. එතකොට අපි මේකට ලක්ෂ දෙකත් එකතු කරන්න ඕනේ. එකතු කරන්න 0.0.2 4 2,42,000යි. රුපියල් 2,42,000යි. මේ ගානේ ඉස්සර වෙලාම සමන්ට අදාළ කොටස හදන්න ඕන කියලා එකක් නැහැ. ඉස්සර වෙලාම කමල්ට ඉස්සරලා හදන්න ඕන කියලා එකක් නැහැ. කොහොම හරි ගාන හදද්දී හරිද සමන් සහ කමල්ගේ අවසානයේදී හම්බෙන මුදල් දෙක මෙන්න මේ විදියට ගලාගෙන යන විදියට ඒ කියන්නේ මේ වගන්ති ලියලා හදලා පෙන්වන්න ඕනේ. ඔයා මෙහෙම නැතුව වෙන තැනක කොලයක හදලා පෙන්වනවා කියලා කියන්නකෝ. එහෙම පෙන්නුවට ඔයාට මේවට අදාළව ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේ විදියට ඒ කියන්නේ ගානක් හදාගෙන යද්දි සියලුම දත්ත ඔයා හදන පේපර් එකේ ඒ කියන්නේ ප්‍රශ්න උත්තර පත්‍රයේ ඇතුළත් කිරීම අනිවාර්යයි. එතකොට වසර දෙක අවසානයේ සමන්ට ලැබෙන මුදල 2,42,000යි කියලා අපි හැදුවා. දැන් අපි යන් කමල්ගේ පැත්තට. කමල්ගේ කතාව කොහොමද තියෙන්නේ? කමල්ගේ කතාව තියෙන්නේ කමල් රුපියල් ලක්ෂ 2ක මුදලක් යොදවා බී සමාගමේ කොටස් මිලදී ගනී. ඔහු පළමු වර්ෂයේ අවසානයේදීද දෙවන වර්ෂයේ අවසානයේදීද ලාභාංශ ආදායම ලබාගත් පසු සියලුම කොටස් 45 බැගින් විකුණයි. එතකොට එයාගේ කතාව තියෙන්නේ එහෙමයි. වර්ෂයේ අවසානයේදී එයත් මේ කමල් විදියටම දාපු ලක්ෂ 2ක මුදල ආපහු ලබා ගන්නවා. මූල්‍ය සමාගමේ මොකද තියෙන්නේ? බී මූල්‍ය සමාගමේ බී මූල්‍ය සමාගමේ කොටසක් රුපියල් 40 බැගින් මිලදී ගත හැකිය. එතකොට කොටසක් 40 ගානේ තමයි මිලදී ගන්න ඕනේ. එතකොට අපි බලමු කමල් මිලදී ගන්නා කොටස් ගණන. කමල් මිලදී ගන්නා කොටස් ගණන අපි කොහොමද හොයන්නේ? ලක්ෂ 2. ලක්ෂ 2ක් මෙයා මේකට ආයෝජනය කරන්නේ. ලක්ෂ 2 බෙදන්න ඕනේ කොටසක මුදලින්. කොටසක මුදල කීයද? රුපියල් 40යි. හරිද? එතකොට කොහොමද කරන්නේ? මේකේ මූල්‍ය ආයතනයේ කොටසක මිල රුපියල් 40යි. මෙයා ගාව තියෙන්නේ ලක්ෂ 2ක මුදලක්. ඒ ලක්ෂ 2ක මුදලක් නම් අපි ඒ කමල් කියන එක්කෙනා ලබා ගන්න කොටස් ගාන හොයන්න ලක්ෂ 2 40න් බෙදුවා. ඒකත් පැහැදිලිනේ. හරි. එතකොට ලක්ෂ 2 40න් බෙදුවට පස්සේ අපට කමල් ගත්තු කොටස් ගාන හම්බ වෙනවා. සුළු කිරීම හොදට බලා ගන්න 40 ලක්ෂ 2. එතකොට බිංදු තියෙනවනේ අවසානයේ. මේතනත් අවසානයේ බිංදුව තියෙනවා, මෙතනත් අවසානයේ බිංදුව තියෙනවා. අවසානයේ බිංදුව තියෙනවා නම් ඒ අවසාන බිංදුවට අවසාන බිංදුව සුළු කරලා දාන්න ඒ විදිහට පහසුයි. ඊට පස්සේ 4 මෙතන තියෙන ගාණෙන් බෙදන්න එපයි. අපි ඉස්සරලාම තියෙන ගාණ බලමු. 4 වරක් 1යි 4 වරක් 5 20යි. එතකොට 5000ක් කියලා එනවා. එතකොට මෙයා ගත්තු කොටස් ගාණ 5000යි. එතකොට B මූල්‍ය ආයත සමාගමෙන් මෙයාලට එක කොටසකට වර්ෂයක් අවසානයේදී 2.750ක මුදලක් ගෙවනවා.
එතකොට අපි බලමු පළමු වර්ෂයේ අවසානයේදී ලැබෙන ලාභාංශ මුදල කොහොමද අපි මේක හොයන්නේ? හිතන්න බලන්න. අපි මේක කොහොමද හොයන්නේ? එතකොට කමල් අරන් තියෙන, ඒ සමාගමෙන් අරන් තියෙන කොටස් ගණන 5000යි. කොටස් ගණන 5000යිනේ. ඒ එක කොටසකට 2.50 තමයි ගෙවන්නේ. එහෙනම් අපි මේ 5000 2.50න් ගුණ කරා නම් අපට ලැබෙන ලාභාංශ මුදල එනව නේද? ඔව් වෙනවා. හරි. අපි එහෙනම් මේක සුළු කරමු. මේ කොහොමද සුළු කරන්නේ? මෙතන 5000 තියෙන්නේ. අවසානයේ බිංදු 3ක් තියෙනවා. අවසානයේ බිංදු 3ක් තියෙනවා. මෙතන 2.50යි තියෙන්නේ. ඔයාලා වෙන ක්‍රමයකින් ඔයාලා හදනවා නම් සුළු කිරීමක් කරනවා නම් ඒ ක්‍රමේ වාට සෙට් නම් එහෙනම් මේක මේ ක්‍රමේට වැඩි යන්න එපා. හැබැයි මේ විදිහට කරනවා නම් ඔයාලට ගාණක් ලේසියෙන් හදාගන්න පුළුවන්. 2.50නේ තියෙන්නේ. මෙතන අවසානයේ බිංදු 3ක්. බිංදු 3ක් තියෙනවා කියලා කියන්නේ මේ දශම තිත ස්ථාන 3කින් පල්ලෙහාට යවනවා කියන එක. එහෙනම් 1යි 2යි 3යි. එහෙනම් මෙතෙන්ට තමයි ওই දශම තිත එන්න ඕනේ. මේ බිංදු 3 දශම තිත එනම් මෙතෙන් තමයි එන්න ඕනේ. මෙතන නැති තැනට එතනටත් අපි බිංදුවක් දාගන්නවා. හරිද? එතනටත් අපි බිංදුවක් දාගන්නවා. එතකොට මෙතන දශම තිත අයින් කරනවා. එතකොට 2500යි කියලා එනවා. එතකොට මෙතන අපි 5න් ගුණ කරේ නෑ නේද? ඒක අපි 5න් ගුණ කරා නම් හරි. 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් පහ 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි 5 වරක් 2 10යි 2යි 12යි. එතකොට රුපියල් 12500ක මුදලක් ලාභාංශ මුදල විදියට එක වර්ෂයක් සඳහා ලැබෙනවා. නමුත් වර්ෂ දෙකක් අවසානයේදීනේ මෙයා ගන්නෙ. එතකොට තව වර්ෂයකට මේක හැදෙන්න ඕනේ. එහෙනම් අපි වර්ෂ දෙකම සඳහා ලැබෙන ලාභාංශ මුදල හොයමු. මේ විදිහට ලස්සනට ගාන ගලාගෙන යන විදිහට මේ ලියන්න ඕනේ. මේක දැන් බලන්න මේක බලන එක්කෙනෙකුට ඒ කියන්නේ ගානේ ලස්සනට පිළිවෙලට යන්න ඕනේ. කමල් මිලදීගත් කොටස් ගන්න ඉස්සරලා මේක හොයන්න ඕන එකක්නේ. ඊට පස්සේ හොයන්න ඕන එක පළමු වර්ෂය සඳහා ලැබෙන ලාභාංශ මුදලනේ. ඊට පස්සේ උන් අපි හොයනවා දෙවෙනි වර්ෂය සඳහා ලැබෙන ලාභාංශ මුදල. ඊට පස්සේ එතකොට මේකේ පළමු වර්ෂය සඳහා 12500නේ. එතකොට 12500 දෙකෙන් ගුණ කරා නම් වර්ෂ දෙකම සඳහා එන මුදල එනවා නේද? ඔව් වෙනවා. දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් පහ 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි. දෙවරක් 2 4යි 1යි 5යි දෙවරක් 1 2යි. එතකොට රුපියල් 25000ක මුදලක් වර්ෂ දෙක අවසානයේදී ලාභාංශ මුදල විදියට මේ කමල්ට හම්බ වෙනවා. ඊට පස්සේ තව දෙයක් තිබ්බ නේද? මෙයා කොටස් 5000ක් ගත්තානේ. ගත්තේ රුපියල් කීයටද? ගත්ත රුපියල් 40ට. නමුත් මෙයා වර්ෂ දෙක අවසානයේදී රුපියල් 45කට එක කොටසක් විකුණනවලු. එතකොට මෙයා ගත්තු කොටස් 5000ම 45ට විකුණනවා නේද? හරි විකුණනවා. එහෙනම් අපි බලමු කොටස් විකිණීමෙන් කමල්ට ලැබෙන මුදල කොහොමද ඒක කරන්නේ? කොටස් කීයක් ගත්තද? කොටස් 5000ක් ගත්තා. එතකොට කොටස විකුණන්නේ කීයටද? ගත්තේ 40කට. හැබැයි මෙයා විකුණන්නේ 45කට. අපි 45කට විකුණනවා කියලා දාමු. ඊට පස්සේ අපි 5000 45න් ගුණ කරා නම් කොටස් විකිණීමෙන් හම්බ වෙන ගාණ අපිට හම්බ වෙනවා නේද? හරි. එහෙනම් බලමු මේක ගුණ කරන විදිය. ගුණ කරන්නනේ තියෙන්නේ. බිංදු 3 තියෙනවා. බිංදු 3 අගට ඔහම දාගන්න. බිංදු 3නේ ඒක අයින් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ 5 විතරයි ඈ.
5 විතරයි. 5 වරක් 5. 5 වරක් 5 25න් 5 දැම්මත් 2ක් ඉතිරි. 5 වරක් 4 20යි 20යි 2යි 22යි. හරිද? තේරුණාද? සුළු කිරීම බලා ගන්න. සුළු කිරීම දැන් ඔයාලා මෙච්චර කාලයකට පුරුදු වෙලා තියෙන්නේ මේක 5045න් ගුණ කරන්න නම් ඔයාලා මේක මේ අර විදිහට හදන්න. ඒක ගැටලුවක් නෑ. නමුත් ඒක ගැටලුවක් තියෙනවා. අවසානයේට ඔයාලට කියන්නේ පේපර් එක අපි උත්තරේ ලියන්න පුළුවන් වුණාට මදිනේ. ටයිම් එක බැලන්ස් කරගන්නත් ඕනේ. එහෙම වුණාට පස්සේ මෙන්න මේ විදිහට හුරු වුණා නම් ඔයාලට වැඩේ කරගන්න ගොඩක් පහසු වෙයි. එතකොට 2,25,000ක මුදලක් මෙයාට කොටස් විකිණීමෙන් හම්බ වෙනවා. අපි ඊට පස්සේ අවසානයේට කරන්න ඕනේ දේ මොකද්ද? කමල්ට වර්ෂ 2 අවසානයේදී ලැබුණ මුළු මුදල හොයන්න ඕනේ. කමල්ට වර්ෂ 2 අවසානයේදී ලැබුණ මුළු මුදල හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? කොටස් විකිණීමෙන් ලැබුණු මුදලයි වර්ෂ 2 සඳහා ලාභාංශ විදියට ලැබුණු මුදලයි කියන දෙකම අපි එකතු කරන්න ඕනේ. එහෙනම් කමල්ට ලැබුණ මුළු මුදල 2,25,000යි 2,25,000යි තව 25,000යි. පහයි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 2 2 4 1 5යි 2යි. කමල්ට ලැබුණු මුළු මුදල අවසානයේදී ලැබුණු මුදල 2,50,000යි රුපියල්. මේ රුපියල් කියන කැලලත් අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ. මොකද නැත්නම් මේකේ ඒකකය මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. ඒක නිසා 2,50,000යි කියලා මෙතන අපට එනවා. හරි. ඊට පස්සේ අපි මෙතන බලමු මෙතනින් කාටද වැඩිපුර තියෙන්නේ? කමල්ට 2,50,000ක් තියෙනවා. අවසානයේදී වර්ෂ 2 අවසානයේදී සමන්ට 2,42,000ක් තියෙනවා. එතකොට මෙතන වැඩිපුර තියෙන්නේ කාලගද? වැඩිපුර තියෙන්නේ කමල්ට. එතකොට කමල් ගාව කියලා නේද අර ගානේ තිබ්බේ. එතකොට මේකේ පෙන්වන්න කිව්වේ කමල්ට 8,000ක් වැඩිපුර තියෙන බව පෙන්වන්න කියලානේ. හරි. අපි බලමු කීයක් කමල්ට වැඩිද කියලා සමන්ට වැඩිය. එහෙනම් අපි කමල්ට වැඩිපුර ඇති මුදල කමල් ගාව තියෙන මුදලෙන් 2,50,000 2,50,000න් 2,42,000ක් 2,42,000ක් අපි අඩු කරලා බලමු. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. දැන් මෙතන මේක සුළු කරගෙන යද්දි ඔයාට අවසානයේදී 8,000ක් කියන ගාන ඔයාට ආවේ නැහැ කියලා. අවසානයට කරගෙන යද්දි මෙතන කමල්ගේ හදපු තැනක හරි සමන්ගේ හදපු තැනක හරි කොතන හරි තැනක ඔයාට වැරදීමක් වෙලා ඔයාට අවසාන උත්තරේ 8,000යි කියලා ආවේ නැහැ කියන්නකෝ. හැබැයි ගැටලුවක් නැහැ. ඔයා මේ විදියට වගන්ති විදියට ලියලා මේ විදියට හදලා තියෙනවා නම් මේ හදන ක්‍රමයට ඔයාට ලකුණු මුළු ලකුණු ප්‍රමාණයම නැතත් ඔයාට හම්බ වෙනවා. යම් තාක් ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාට මේ අවසානයක හම්බුනේ නැතත් මේකට 10ක් හම්බ වෙනවා නම් ඔයාට අඩුම 6ට වැඩියෙන් හරි හම්බ වෙනවා මේ විදියට කරලා තිබ්බොත්. හරි අපි අඩු කරලා බලමු. 0.0 10න් 2ක් 8යි 4න් 4ක් 0.0. එතකොට මෙන් අපට ආවා අපි හදපු ගාන හරි රුපියල් 8,000ක මුදලක්. කමල්ට වැඩි සමන්ට වඩා. ඊට පස්සේ එතකොට මෙතන වැඩිපුරම ලාභදායක මොකද්ද? B සමාගම තමයි. හරිද? එතකොට ඔයා මේකෙන් ඉගෙන ගන්න ඕනේ දේ මේකයි. මේ ගාන වගේම ගණන් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාලගේ O level paper එකේ ඔයාලට හම්බ වෙනවා. නමුත් ඔයාලට මේ විදියට මේ ස්ට්‍රක්චර් එකටම තමයි ගණන් හම්බ වෙන්නේ. චුට්ටක් ඉතින් එහෙම වෙන්න පුළුවන්.
මේක 2022 ගානනේ. ඔයා මේ විදියට ගණන් තව මෙතෙක් ආව අවුරුදු 10කවත් අඩුම කරන්න. සාමාන්‍යයෙන් කරලා ගියාට පස්සේ ඔයාට මේ වගේ ගණන් හුරු පුරුදු ගතියක් ඉතින් එනවා. මෙතනින් මෙහෙම ගියොත් හරි කියලා. දැන් මේ ගණන් ඔයා මොකද්ද ගන්න ඕනි? ගාන දිගන. ඔයාට ඔළුවට වැටුණු විදියට ගාන කියවගෙන යද්දිම කටු කොලයක ඔයා ලියා ගන්න. මොකද්ද ලියා ගන්න? ඒ කියන්නේ දැන් මේ තියෙනවා දැන් අපිට ඒ සමාගමේ 10%ක පොලියක් දෙනවා එක වැල් පොලියක්. ඒක හිමීට ලියා ගන්න. ඊට B සමාගමේ කොටස රුපියල් 40කට විකුණන්නේ අවසානයේට එයාට 2.50කට ඒක නෑ. ඒ කියන්නේ ලාභාංශ හම්බ වෙනවා. ඒ වගේම පොඩ්ඩක් දාගන්න. තව ගාණක් හම්බුණත් ඒක එහෙම විදියට දාගන්න. ඊට පස්සේ ගානේ අවසානයේ අපෙන් බලාපොරොත්තු වෙන දේ බලන්න. දැන් මේ ගානේ නම් කමල්ට 8000ක් වැඩි බව පෙන්වන්න තිබ්බේ. එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ දෙන්නටම වර්ෂ දෙකක් අවසානයේදී ලැබෙන මුදල අපි පැහැදිලිව හොයන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ මෙතන සමන්ගෙන් පටන්ගෙන කමල්ගෙන් ඉවර කරලා දෙන්නටම ආව එව්වා ගානන් ටික අඩු කරලා උත්තරේ ගත්තා. ඉන්න ඒ විදියට අනිවාර්යයෙන්ම ගාන ගලාගෙන යන විදියට ලස්සනට මෙහෙම හදන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා දැන් වැල් පොලි කිව්වට පස්සේ බය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමවත් බය වෙන්නේ නැහැ මුලින් ඉඳන් වැඩ කරපු ළමයෙක් නම්. එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් අර හරියට වැඩක් කරපු නැති ළමයෙක් නම් මේක වැල් පොලි කියද්දි එහෙම ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒක අලුත් වචනයක් වුණොත් කාට හරි 10%ක වාර්ෂික පොලියම තමයි. ඒ වාර්ෂික පොලියක්නේ. ඒ පොලිය මුදල තැන්පත් කරපු මුදලට එකතු වෙලා ඒ ගානට තමයි මේ අපපාරක් ඒ 10% හැදෙන්නේ. ඒ නිසායි හරි සරලයි. සරල කාරණා. මම හිතනවා මේක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. කොහොමද තේරෙනවා? එහෙනම් මේ ප්‍රශ්නේ අපි දැන් හදලා ඉවරයි. ඊළඟට අපි මේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රස්තාර ගානනේ. ප්‍රස්තාර ගාන හදමු. ඊළඟ වීඩියෝ එක ප්‍රස්තාර ගානෙන් අපි හම්බ වෙනවා. හරි. අයබෝවන් සුබ දවසක්.